හැමෝටම good morning. අද අන්ලෝඩ් කරන්න වෙලා උදේ 8යි. 8 කියන්නේ 7:54යි. පට්ට සීතලක් තියෙන්නේ. මං හිතන්නේ මයිනස් වෙන්න ඕනේ ටෙම්පරේචර් එක. ටෙම්පරේචර් එක -4යි. -4යි ටෙම්පරේචර් එක. හිමත් වැටිලා තියෙන්නේ. පට්ට සීතලයි. ඉතින් ආව බඩු ටික අන්ලෝඩ් කරන්න. මේ වෙලාවට ඉතින් පට්ට සීතලේ වැඩ කරන්න ගියාම තමයි පිස්සු හැදෙන්නේ. එහෙම තියන්න ඔයගොල්ලන්ට පේනවා ඇති කියලා හිතනවා මම. එන යම් වැඩේට යකඩ කෑලි අල්ලන්න බෑ පට්ට සීතලයි. හිතෙන්නේ ඉතින් මගේ ලංකාව කොච්චර හොඳ රටක්ද කියලා. හිම වැටලා තියෙනවා මම කියනවා. කොහොම හරි යකඩ කෑලි අල්ලද්දි තමයි ටිකක් අමාරු. හිම ටිකක් පෙන්නන්නම්. කොම් බලන්න හිම. මම නම් ආසම නැති කාලයක් මේක. ඒ අතින් අපේ ලංකාව කොච්චර හොඳයිද? මේවා තනිකර ප්ලාස්ටික් වගේ තියෙන්නේ. තනිකර ප්ලාස්ටික් වගේ තියෙන්නේ. තනකොළ තියෙන්නේ. තනකොළ නිකන් සීතරට නිකන් මේ අර පපඩම් වගේ තමයි. මේවට තමයි ඉතින් හිම කියන්නේ. තාම ලොකුවට වෙලා නැහැ, පොඩ්ඩයි වෙලා තියෙන්නේ. ඒ වුණාට හරි අමාරුයි. -4ක් විතර තියෙන්නේ. ලොකු සීතලක් නැහැ. තව ඉතින් ඉස්සරහට -10-15 යනවා. -4ක් කියන්නේත් ඉතින් මිනිස්සෙට දරාගෙන ඉන්න අමාරුයි. මෙන්න දැන් තියෙන්නේ පිටිපස්සේ දොර අරින්න. මගේ මේ දොර වෙනදට උඩට යනවා. මේ දැන් සීතල හින්දා ඒක පපඩම් වගේ වෙලා තියෙන. ඒකත් යන්නේ නැහැ උඩට. පියන් ඇතුළට දැන් මේගොල්ලොන්ට මම ඩොකියුමන්ට් එක බාර දුන්නා. CMR ටිකයි ලිවසයින් ටිකයි මේගොල්ලෝ තාම මේ රෑම්ප් එකක් ෆ්‍රී වුණාම කියන්නම්කෝ රෙඩි වුණාම අතන ගහලා තියෙන ලොරි දෙක මම හිතන්නේ මේ දෙක ගියාට පස්සේ මෙයා මට කලින් ආපු කෙනෙක් එයාගේ එක බාලා ඊට පස්සේ මම හිතන්නේ මගේ එකට කතා කරයි. කට්ටිය වාහනේ ගැන විස්තරයක් කියවන්නකෝ. මම මේ ඇක්‍රොස් එක ගැන ෆුල් රිවිව් එකක් දාන්නම් ඉස්සරහදී.
හැන්ඩ් එක ග්ලව්ස් දෙක ගලවන්න. මේ දවස්වල ඉතින් එළිය වැඩ කරන අපේ පිටරට ඉන්න කොල්ලන්ට කෙල්ලන්ට කැස්සක්වත් දෙන්න එපා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. වාහනේ ගැන ෆුල් රිවිව් එකක් ගේන්නම්. ටික කාලයක් දෙන්න. අම්මෝ. හරි එහෙනම් නැවත දවසක හමු වෙමු. ජය වේවා.